ඊයේ උදෑසන රම්බොඩ ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත බස් රථ අනතුරින් පසු සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ බස් රථයට සිර වී දරුවා බේරගත් මව බොහෝ දෙනෙකුගේ හදවත් සංවේදී කරමින් මේ වන විට දිවි හැර ගොස් තිබෙනවා. දරුවා නිරුපද්‍රිත වුවත් අවාසනාවන්ත ලෙස මව මිය ගොස් තිබුණා. අනතුරට ලක් වූ වයස 45ක් වූ මෙම කාන්තාව තම මාස 9ක දරුවා තදින් වැළඳගෙන සිටි අයුරු වීඩියෝවේ දක්නට ලැබින. මෙම කාන්තාව තම ජීවිතය පරදුවට තබා සිය දරුවා ආරක්ෂා කිරීමට ගත් උත්සාහය එය දැකීමෙන් බොහෝ දෙනාගේ හදවත් සංවේදී වී තිබුණා. ඇයගේ සිරුරේ පසු කොටස බසයට යට වී කැඩී ගොස් තිබූ අතර ඇය දරුවා වෙලාගෙන ඇගේ සිරුරේ ඉදිරි කොටසින් බසයේ යටින් මතුවී අසරණව සිටියා. එම අවස්ථාවේ හමුදා නිලධාරීන් ඇයට ජලය ලබා දීමට කටයුතු කළ නමුත් ඇය ඇතුළු පිරිස බස් රථයට යට වී තිබූ නිසා ක්ෂණිකව බසේ එසවීමට පහසුකමක් හෝ තිබුණේ නැත. ඊයේ සවස මෙම බස් රථය තොඹකර ආධාරයෙන් ඉහළට ඔසවා තිබුණි. හමුදා නිලධාරීන් ඇයට ජලය පොවා ටිකකින් ඇය එතනම මිය ගොස් තිබුණා. බරපතල ලෙස බසයට යට වූ ඇය තම තුවාලවලට ගොදුරු වී මිය ගොස් ඇති අතර ඇගේ දරුවා වාසනාවකට මෙන් බේරා ගැනීමට හැකි වී තිබේ. විපතට පත් කාන්තාවගේ මාස 9ක දරුවා දැනට නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතර දරුවාගේ තත්ත්වය ස්ථාවර බව රෝහල් ප්‍රකාශක පවසයි. දරුවාට සැලකිය යුතු තුවාල සිදු වී නොමැති බවත් වෛද්‍ය නිරීක්ෂණ යටතේ තබා ඇති බවත් වාර්තා වනවා. දරුවාගේ තත්ත්වය ස්ථාවරයි. අපි දරුවට අවශ්‍ය සියලුම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා. ඔහුගේ පවුලේ සමාජිකයන්ට අපගේ සානුකම්පිත බව පළ කරනවා යයි නුවරඑළිය රෝහලේ වෛද්‍ය අධිකාරී පැවසීය. එමෙන්ම ප්‍රවීණ වයලින් වාදක දිනේෂ් සුබසිංහ මහතා මේ දරුවා වෙනුවෙන් ඉදිරිපත් වන බව පවසමින් මුහුණු පොතට මෙසේ සටහනක් එක් කර තිබුණා. මේ එම සටහනයි. කනස්සල්ලට හේතු කරගන්න එපා. මේ දුවට බාරකරුවෙක් නැති වුණොත් මම සහ මගේ ගෙදර අය එයාව හදාගන්නවා දරුවෙකු විදිහට. එය පොරොන්දුවක් මගෙන්. නුවරඑළිය එම රෝහලේ හෙද සේවය කරන මහේෂිකා නෝනා හෙට දින මාව දැනුවත් කරන්නම් කීවා. ඇය කී පරිදි දරුවන් 3 දෙනෙක් ඉන්නවා. මව බේරා ගන්න උන් ලොකු සටනක් දී තිබෙනවා. මා දැම්ම එක කමෙන්ට් එකකට ඉතා පින්වත් පිරිසක් පණිවිඩ විශාල ප්‍රමාණයක් දමමින් සිටී. අඩුම තරමින් දැනටමත් දරුවා රැකගන්න බාරගන්න ගොඩ දෙනෙක් කැමැත්ත පළ කර සිටී. මුහුණු පොතේ උණුසුම අඩුවන දවසේදී එම දරුවන්ගෙන් බිමට වැටෙන්නට නියමිත කඳුළු වළක්වන්න මම ඉදිරිපත් වෙනවා. බාරකරුවෙක් නැතුවම ගියොත් මම ජීවත් වනතුරු කවදාවත් මේ පුතා තනි වෙන්නේ නැහැ. පවුලේ තව එයාට සොහොයුරන් දෙන්නෙක් සිටිනවා. මේ පිළිබඳව ක්‍රියාත්මක වන නිලධාරීන්ට මාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. අපි අන් අයගේ සතුට හදවතින්ම ආරක්ෂා කර ගමු. FB එකේ දුක්ගී නොගයා අපි ආදරණීය දරුවන් තිදෙනා රැක ගැනීමට කිසියම් සැලසුමක් සමග වග බලා ගමු නේද? අදින් පසුව මෙයා මගේ දුවෙක්. බලධාරීන් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන දිගටම කරගෙන යන අතර අනතුරට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත. කෙසේ වෙතත් ප්‍රාථමික විමර්ශනවලට අනුව බස් රථයේ තිරිංග අක්‍රිය වීම හෝ රියදුරු පාලනය අහිමිවීම හේතුවෙන් අනතුර සිදු වී ඇති බවට සැක කෙරේ.